මිනිසන් කොනිචිවා අද වීඩියෝ එකෙන් thumbnail එකේ දැක්ක විදිහටම ජපන් භාෂාව කතා කරන්න අවශ්‍යම කරන ස්ටෙප් ටික ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්නයි හදන්නේ. ඕනෑම භාෂාවක් ඉගෙන ගැනීමට ඒ භාෂාව සමග අපි නිතර ගැටීමට අවශ්‍ය වෙනවා. එතකොට තමයි අපිට මේ භාෂාව මතක තබා ගන්නට ලේසි වෙන්නේ. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අමතක නොකර subscribe කරන්න. අපි එහෙනම් වීඩියෝ එකට යමු. පළවෙනි එක. නිහොන් no anime ya dorama o mimashou. නිහොන් no anime ya dorama o mimashou. ජපාන් ඇනිමේ සහ නාට්‍ය බලමු. උදාහරණ කිහිපයක් බලමු. ඇනිමේ කියන්නේ ජපානයේ ළමුන් සහ වැඩිහිටියන් අතර ඉතාම ප්‍රසිද්ධ කාටුන් විශේෂයකි. දොරමා කියන්නේ ඩ්‍රාමා වලට. ඇනිමේ දොරමා වැනි දේවල් නරඹූ පසු එහි තේරුම නොතේරුණාට නැවත නරඹන්න. කොයි අවස්ථාවක හෝ ඔබ ජපන් ජාතිකයෙකු සමග කතා කරන විට ඔබට මේ විදිහේ තේරුමක් ඇති කියලා ඉමේජ් එකක් ගොඩනගන්න පුළුවන්. දෙවැනි එක. නිහොන් no ongaku wo mainichi kiite kudasai. නිහොන් no ongaku wo mainichi kiite kudasai. සෑමදාම ජපන් සින්දු අහන්න. ජපන් සින්දු නැවත අසන විට වචන හුරු පුරුදු බවක් තේරීම. ජපන් සින්දු ඇසීමත් ජපන් කතා කිරීමට ඉතාම ප්‍රයෝජනවත් වේ. තුන්වෙනි එක. නිහොන්ජින් no tomodachi o sukutte නිහොන්ගෝ de hanashite mimashou. නිහොන්ජින් no tomodachi o sukutte නිහොන්ගෝ de hanashite mimashou. ජපනීස් යාළුවෙක් හදාගෙන ජපන් භාෂාවෙන් කතා කිරීම. නිහොන්ගෝ හානසෙරු යෝ ni naritai nara aite to nihongo de saberu koto ga ichiban daiji nan desu kedo machigatte mo saberu koto ga atama ni haeri yasui tte iu ka nihongo ga oboe yasui desu. dakara 間違ってても喋ることが一番大事と思います。ජපන් භාෂාව කතා කිරීමට හැකියවීමට අවශ්‍ය නම් ජපන් ජාතිකයෙකු සමග ජපන් භාෂාවෙන් කතා කිරීම ඉතා වැදගත් වන අතර වැරදුනාට නැවත උත්සාහ කිරීම මතක තබා ගැනීමට ඉතා පහසු වේ. මම අද කියලා දුන්න පියවර තුනක් භාවිතා කර ජපන් භාෂාව කතා කරන්න ඔබගේ උපරිමය කරන්න. ගම්බත්තේ කුදසයි. මිනසන් සයිගෝ මදේ මිතේ කුරතේ ආරිගතෝ ගොසයිමස්. චැනල් 登録もよろしくお願いいたします。